මෙතනදී මේ අවධාරණය කරන්න ඕන එක දැන් ඔය සූත්‍ර දේශනා පිළිබඳව එක එක්කෙනා විවිධ දැන් අපේ හාමුදුරුවෝත් මට සඳහන් කළා අද හවසත් මත් එක බොහන්සේ කිව්වා මේ එක එක්කෙනා මේකේ ඔබතුමත් කිව්වා නොඑක් අය අහනවා කියලා මේකේ අහවල් විස්තරය තියෙනවා මෙව්වා පිළිගන්න බෑ මෙහෙම කියලා. ඉතින් එතනදී ඊටාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු දෙයක් තියෙනවා මොකද ඕක අපේ හාමුදුරුවෝ තේරුම් ගත්තා. එදා සංගායනාවල ඉඳලම මේ මොකද මෙව්වා මේ පොදු ජනතාවට දේශනා කරපුවා. මේ සූත්‍ර අතර අනුපිළිවෙලක් නැහැනේ. ඒ කියන්නේ දාද විසාකාව වැඩි ආවනම් එයාට අදාළ එක කිව්වා. තව එක්කෙනෙක් ඇවිදලා ප්‍රශ්නයක් ඇහුවා නම් ඒකට උත්තරේ දුන්නා. එහෙම දේශනා ගොඩක් මිසක් එහෙම නැතුව ඕන දැන් අද විසාකාව වෙනවා. හෙට අනේ පිරිසුදුමාතුමම කියනවා ඊයේ මං විසාකාවට අතෙන් දෙනකන් කිව්වා අද ඔබතුමාට මෙතන එහෙම කීමක් නැහැ. මේවා සූත්‍ර සම්මුති දේශනා රාශියක් තියෙනවා. මේක දෙවෙනි සංගායනාව අවස්ථාවේ අර ඒකෙන් පස්සේ අර ඇති වුණානේ මං කිව්වා අර කතාවත් උප්‍රකරණයේ ලිව්වේ මේ විවිධ මත ඛණ්ඩනය කරන්න කියලා. එතනදී උන්වහන්සේලා තේරුම් ගත්තා මේ සම්මුති දේශනාවෙන් මේක තියද්දි මේ වැඩේ හැමදාම වෙනවා. ඒ නිසා තමයි අභිධර්මයේ සකස් කරලා තියෙන්නේ. ඒක ඇත්ත වශයෙන් දැන් මේ වගේම තියෙනවා මේ අභිධම්මේ වාචනාමග්ගෝ නාම සාරිපුත්තත් තේරප්පවෝ මේ සරියුත්ථානෝ මුල් වෙලා තමයි මේ වාචනා මාර්ගය ඇදුවේ. ඒකේ ඔය අනම්මනම් මුකුත් නැහැ. කයි කතන්දර නැහැ, පුද්ගලයෝ නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම ධර්මයේ විතරයි. එතකොට ඒ ධර්මය හරියටම හදන්න දැන් ওই මෑත කාලයක ඔක්කොම අභිධර්මයේ පැත්තකට කළා. ගත්තෙම නැහැ. ඒකෙන් තමයි ආයේ මේ අවුල ඇති වෙලා තියෙන්නේ. අභිධර්මයේ හැදුවෙම ඒක දැන් ඇත්ත වශයෙන්ම අර බුද්ධඝෝසහාරුවම සඳහන් කරනවා අභිධර්මයේ දන්න කෙනාට තමයි ධම්මකතික කියන්නේ. එයා බණ නොකියුවත් ධර්මකතික. හැබැයි අභිධර්මයේ නොදන්න කෙනා බණ කිව්වත් ධම්මකතික නෙමෙයි. ඒ මොකද හේතුව අභිධර්මයේ දන්න කෙනාට විතරයි සූත්‍රයක යම් ගැටලුවක් ආවොත් ඒකට නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද ඒකේ ඊළඟට ඒක මේ එක එක්කෙනා කියනවලු දැන් අද මේවා මේ මූලික බුද්ධ ධර්මයේ නෙමෙයි පස්සේ කාලේ වගේ කියලා. ඉතින් ඒ අයට අපි කියනවා මෙන්න මේක බලන්න. අභිධර්ම පොතක් ගන්න. ධම්මසංගණි. ඒ විභංගය හරි එහෙම ගන්න. දැන් ඊතනකො පංචස්කන්ධය කියලා. මේකේ තියෙනවා ක්‍රම තුනකට. මොකද්ද? එකක් තමයි මේ සූත්‍රයේ තියෙන හැටි. ඊළඟට අභිධම්මයේ තියෙන හැටි. ඊට පස්සේ පඤ්ඤපුච්චක ණය. එතකොට ඒ කියන්නේ එකම මාතෘකාව කොටස් තුනකින් පෙන්නනවා. ඒ කියන්නේ පරිච්ඡේද තුනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මුල්ම පරිච්ඡේදේ තියෙන්නේ පංචස්කන්ධය නම් ඒ සූත්‍රයේ තියෙන හැටි තියෙනවා. දැන් ඒක අයින් කරන්න බෑ. ඒතකොට මේගොල්ලෝ කියනවා නම් අභිධර්මයේ පස්සේ කාලේ ඔක අයින් කරන්න ඕනේ කියලා. ඒතකොට සූත්‍රෙත් අයින් කරන්න වෙනවානේ. එතකොට ඒ කියන්නේ අර මේ තියෙනවනේ මේ සුත්තන්ත භාජනීය, අභිධම්ම භාජනීය, පඤ්ඤපුච්චක ණය කියලා ක්‍රම තුනකට තමයි සෑම මාතෘකාවක්ම අභිධර්ම පිටකේ විස්තර කරන්නේ. ඒකවත් දන්නේ නැතුව තමයි ඔය කියන අය කියන්නේ. දැන් මම මේ කියන්නේ හිතන්නකෝ දැන් පංචස්කන්ධය ගැන කියනවා නම් පළවෙනියෙන්ම කියන්නේ සුත්තන්ත භාජනීය. මෙන්න සූත්‍රයේ තියෙන හැටි පංචස්කන්ධය. ඊට පස්සේ පරිච්ඡේදයෙන් කියනවා මෙන්න අභිධම්ම භාජනීය. මෙන්න අභිධර්මයේක විස්තර කරලා තියෙන හැටි. පඤ්ඤපුච්චක ණය කියලා තුන්වෙනි පරිච්ඡේදයෙන් කියනවා මේන් ඒක ප්‍රශ්නෝත්තර ක්‍රමයට තියෙන හැටි. ඉතින් අභිධර්මයේ බුද්ධ භාෂිත නෙමෙයි කියන අය අර පළවෙනි පරිච්ඡේදෙත් අයින් කරනවාද කියලා මං අහන්නේ. ඉතින් ඒක සූත්‍රයෙන් අරගත්තු කියලා. අන්න ඒ වගේ මෝඩ තකතිරු අදහස් තමයි උඟක් අයගේ තියෙන්නේ. එතකොට අභිධර්මයේ නැතු විස්තර කරන්න බෑ. මොකද හේතුව අර සූත්‍රවල තියෙන කරුණු සම්මුතිනේ මේවා එක්කහු කරනකොට යම් ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඔක්කොම විසඳුවේ අභිධර්මයේ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි අවධාරණය කරන්න ඕනේ මේ අභිධර්මයේ කියන එක ඒක ගන්න නැතුව සූත්‍රයෙන් අර්ථකථනය කරන්න ගිහිල්ලා තමයි එකක් මේ අවුල් ඇති කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම කිසිම අවුලක් නැහැ. මොකද අභිධර්මයේ තියෙනවා හැම ප්‍රශ්නයකටම පිළිතුරු දීලා. අර වගේ තියෙන දැන් අපි උදාහරණයක් කෙටියෙන් ගත්තොත් එහෙම දැන් අපි හිතමු ආයුස්මාච විඥානං යදාකායන් ජහන්ති මං කියලා කියනවා. ඒ කියන්නේ ආයුසයයි උණුසුමයි විඥානයයි මේ ශරීරයෙන් ඉවත් වෙනකොට මරුණා කියලා කියනවා. දැන් උතන ආයුසයි උණුසුමයි කියන එක ප්‍රශ්නයක් තියෙනවා. විඥානේ හරි පංචස්කන්ධේ විතරනේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතකොට විඥානේ තියෙනවා. ආයුසයි උණුසුමයි තියෙන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් එනවානේ. අපි උණුසුම ශරීරයට දැම්මොත් ආයුෂ තියෙන්නේ කොහෙද කියලා. ඉතින් මේක ගැටලුවක්. ඉතින් ඒක අන්න අභිධර්මයේ ජීවිතින්ද්‍රිය දෙකක් දාලා තියෙනවා. මනසට එකක් දාලා තියෙනවා, ශරීරයට එකක් දාලා තියෙනවා. රූප ජීවිතින්ද්‍රිය, අරූප ජීවිත. අරක සබ්බචිත්ත සාධාරණ වල එකක් තියෙනවා රූප 28. ඉතින් මේ ගැටලුව නිරාකරණය කරලා තියෙනවා. අන්න ඒ ටික දැන් බැහැරම කරලා ඔය හුඟක් ඔය ප්‍රශ්න දාන අය දාන්නේම අරක තේරුම් ගන්න අමාරුයිනේ. ඒක අමාරු හින්දා ඒක පස්සට දාලා ඉවරලා අර සූත්‍රය අරගෙන බුදු වෙන්න ලැහැත්ති වෙනවා. අන්න ඒක තමයි මම හිතනවා හුඟක් තියෙන ප්‍රශ්නේ.